කියලා මං හිතනවා. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ ඔයාලට. ඇත්තටම මම ගොඩාක් වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඉතින් ඒකත් එක්ක තමයි මට වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න බැරි වුණේ. ඉතින් ඔන්න මේ දවසේ මම ටිකක් දවල් වෙලා මේ ස්ට්‍රෝබෙරි කප් කේක්ස් ටිකක් හදන්න ගත්තා. මොකද ස්ට්‍රෝබෙරි ටිකක් තිබුණා ගෙදර. ඉතින් බබත් ආස නිසා මං හිතුවා ස්ට්‍රෝබෙරි කප් කේක්ස් ටිකක් හදා ගන්නවා කියලා. ඉතින් ඔන්න මේක හදද්දී මම මගේ බබාවත් එකතු කරගෙන තමයි හැදුවේ. මොකද එයාලත් හරිම ආසයිනේ මේ වගේ වැඩවලට. ඉතින් එයාත් ආසාවෙන් එකතු වෙලා මාත් එක්ක මේකට හෙල්ප් කරා. ඉතින් මේ වැඩේ ඉවර කරලා මට තව ලොකු වැඩක් තියෙනවා කරන්න. මොකද මට වෙඩින් එකකට යන්න තියෙනවා. මේ දවසේදී මට වෙඩින් එකට සතියක් වගේ. ඉතින් ඒකට මම මගේ බබාවත් එක්ක කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම හිතුවා බබාට වෙනස්ම විදිහේ ඩ්‍රෙස් එකක් කරගන්න ඕනේ කියලා. මම ගොඩාක් වෙලාවට කරන්නේ කස්ටමර්ස් ලාගෙන් එන ඕඩර්ස් කරන එකනේ. එතකොට මට වෙනස් අයිටම් එකක් කරලා මගේ පේජ් එකට එකතු කරන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද ටයිම් එකත් එක්ක මට ඇත්තටම වෙලාව මදි වෙනවා. ඒ නිසා දැන් මේ වගේ වෙලාවක් ආවහම මම කරන්නේ මගේ බබාගේ ඩ්‍රෙස් එක වෙනස්ම විදියකට කරලා මම මේක මගේ පේජ් එකට දානවා. ගොඩක් වෙලාවට එහෙම කරාම ඒකෙන් තව අලුත් කස්ටමර්ස්ලා ටිකක් මට හැදෙනවා. ඉතින් මම මේ වෙලාවෙදිත් හිතුවේ වෙනස්ම විදියේ ඩ්‍රෙස් එකක් මගේ බබා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට මම ඇත්තටම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මට. ඒ වුණාට ඉන්ස්ටා එකේ ඔය ෂෙයා වෙච්ච ගොඩක් වයිරල් වෙච්ච ඩ්‍රෙසස් කීපයක් තිබුණා. ඉතින් මං හිතුවා ඒකත් එක්ක මික්ස් කරලා මගේ බබා කැමති ඔය එක චූටි දේවල් තියෙනවනේ ඒවත් එකතු කරලා මේ ඩ්‍රෙස් එක ලස්සනට කරගන්නවා කියලා. ඇත්තට මේක ගොඩාක් සාර්ථක වුණා. මං ඒ ඩ්‍රෙස් එක හැදුන හැටිත් මේ වීඩියෝ එකතු කරලා තියෙනවා. ගොඩාක් මට ගොඩාක් වීඩියෝ ෂොට්ස් ගන්න බැරි වුණා. ඒත් මට පුළුවන් තරම එකතු කරලා තියෙනවා මම බලන්න. ඉතින් ඔන්න කප් කේක්ස් ටිකත් හදලා දැන් මම මේක oven එකට දාන්න හදන්නේ. දැන් මේ බැටර් එක මොනවාද කප්ස් වලට දාගන්න ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේක මේ හරි රසට තිබුණා. ඒ වුණාට මේ මගේ බබා කෑවේ නැහැ. මමයි හස්බන්ඩ්යි තමයි මේක කෑවේ. එයා මේ එච්චර ආස වුණේ නැහැ මේකට. එයා ගොඩක්ම ආස අර විප් ක්‍රීම් වගේ දාලා අර අයිසින් වගේ දාලා තියෙන ඒවා කන්න තමයි. ඉතින් දැන් මම මේකට ඒව මොකොත් එකතු කරගත්තේ නැහැ. කප් කේක්ස් විතරයි හදාගත්තේ. ඉතින් මේක ඇත්තටම ඉවර කරේ මමයි හස්බන්ඩ්ුයි. ඉතින් ඒ වුණාට එයා ගොඩක් ආසාවෙන් මේක හදන්න මාත් එක්ක එකතු වුණා. අපි දෙන්නා දැන් මේක පෙයිටලා බලපුටු දායිද සොට්ටා yes, I saw it. ඔන්න දැන් කප් කේක්ස් ටික හැදිලා ඉවරයි. මේ තියෙන්නේ මං හදාගත්ත කප් කේක්ස් ටික. රසම රස ස්ට්‍රෝබෙරි කප් කේක්ස්.
ඉතින් ඔන්න මේක හදලා ඉවර කළා මම මගේ බබාගේ ඩ්‍රෙස් එක කරන්න හිතුවා. ඉතින් මේ දවසේ හස්බන්ඩ්ුත් හිටියා. ඉතින් මම බබාගේ ඩ්‍රෙස් එක කරන්න ගත්තේ ගොඩාක් යාළුවෝ මගෙන් ආනවා මොකද්ද මම පාවිච්චි කරන මැටීරියල් එක කියලා. දැන් මම ඉන්න පැත්තේ ගොඩක්ම මේකට කියන්නේ වියට්නාම් සිල්ක් මැටීරියල් කියලා. මේ මැටීරියල්ස් වලට එක එක නම් පාවිච්චි කරනවා. ඉතින් මේක ක්‍රේප් සැටින් කියලත් සමහර අය කියනවා. එහෙම එක එක වර්ග තියෙනවා. මේකට කියන නම් ගොඩක් තියෙනවා. ඉතින් අපේ මෙහි කියන්නේ වියට්නාම් සිල්ක් කියලා. ඉතින් ඒක තමයි මං මේ ඩ්‍රෙස් එක කරගන්න යූස් කරන්නේ. ගොඩක් වෙලාවට මම පේන්ටඩ් ඩ්‍රෙස් කරන්න යූස් කරන්නේ මේ මැටීරියල් එක. මේකේ හොඳ පිට කන පිට දෙකම මම යූස් කරනවා. ඒක මම කොහෙන්වත් දැනගෙනවත් එහෙම නෙවෙයි. මම තමයි try කරලා බැලුවේ. මට හිතුණා මේක රිවර්ස් සයිඩ් එකත් යූස් කරත් හොඳයි කියලා. මොකද එහෙම මම කියන්නේ මම මේකේ රිවර්ස් සයිඩ් එක වගේ තියෙන මැටීරියල් එකකින් කලින් ඩ්‍රෙසස් කීපයක් කරා. එතකොට කස්ටමර්ස්ලා මේ මැටීරියල් එකට හරිම ආසාවෙන් මගෙන් ඒක ඉල්ලුවා. එතකොට මේ මැටීරියල් එකේ කලර්ස් එම හොයාගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ මමම දැන් කස්ටමර්ස්ලට කිව්වට එයාලා තේරුම් ගන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් එයාලා ඉල්ලනවා අරකම ඕනි කියලා. ඉතින් මම හිතුවා මේ වියට්නාම් සිල්ක් මැටීරියල් එකේ රිවර්ස් සයිඩ් එක ගත්තොත් ඒකට හරියයි කියලා. ඇත්තට මේක සාර්ථක වුණා. මම ඒකේ රිවර්ස් සයිඩ් එක යූස් කරලා ඊට පස්සේ ඩ්‍රෙස් එකක් කරගත්තා. ඊට පස්සේ ඒකෙන් පස්සේ ගොඩක් කස්ටමර්ස්ලා ඒ රිවර්ස් එකෙන් කරපු මේ මැටීරියල් එකට කැමති වෙලා ඒකෙන් ඕඩර්ස් ගොඩක් ආවා. දැන් ගොඩාක් වෙලාවට මම කරන්නේ ඒ රිවර්ස් සයිඩ් එකෙන් තමයි. මොකද මේකේ පේන්ට් එක කරාම හරි ලස්සන ෂේඩින් එකක් එක්ක ෆිනිෂින් එකක් එනවා. ඒ නිසා ඇත්තට මමත් ආසයි ඩ්‍රෙස් එකේ කරන්න. ඉතින් ඒක ඒ මැටීරියල් එකම තමයි මම මේකට බබාගේ ඩ්‍රෙස් එකට යූස් කරගත්තේ. ඉතින් ඔය වීඩියෝස් ටික විතරයි මට ඇත්තටම එකතු කරගන්න පුළුවන් වුණේ මේ වගේ පොඩි පොඩි වීඩියෝස් ටිකක්. එහෙම මොකද මම ෆෝන් එක බලාගෙනනේ මේ පේන්ට්ස් කරන්නේ. එතකොට මට ගොඩාක් වීඩියෝස් ගන්න වෙන්නේ නැහැ. මොකද එතකොට නැත්තම් අර ආර්ට් එක පොඩක් වෙනස් වෙන්න බලනවා. මම අර ෆෝන් එක බලාගෙනම කරන නිසා. ඉතින් ඔන්න ඔය විදියට චූටි බැලරිනා කෙනෙකුත් මම මේකට ඇඩ් කරගත්තා. ඉතින් මේ ලස්සන කියුට් ඉලස්ට්‍රේෂන්ස් මම ගොඩක් වෙලාවට හොයාගන්නේ Pinterest app එකෙන්. ගොඩක් අය ඒක දන්නවා. මොකද අපි දැන් Google search කරාට මේ වගේ ලස්සන වෙනවා අඩුයි. ඉතින් Pinterest app එකේ මේ වගේ හරිම කියුට් ලස්සන ආර්ට්ස් තියෙනවා. ඉතින් මම දැන් මේ බැලරිනා කෙනෙක් ඇඩ් කරා. ඊට පස්සේ මේ වගේ ෆ්ලවර්ස් ටිකක්. එතකොට බබා කැමති ඔය මේකප්ස් අයිටම්ස් වලට. ඉතින් මම හිතුවා ලිප්ස්ටික් එකක් වගේ පොඩියට ඇඩ් කරනවා කියලා. ඊට පස්සේ මිරර් එකක්. ඊට පස්සේ බටර්ෆ්ලයි කෙනෙක්. ඒ වගේ චූටි අයිටම්ස් තමයි මම මේකට පේන්ට් විදියට ඇඩ් කරගත්තේ. ඔන්න දැන් මම පේන්ට්ස් කරලා ඉවරයි. දැන් මම මේකේ එම්බෙලිෂ්මන්ට් පාර්ට් එක තමයි කරන්නේ. ඉතින් මේකට මම යූස් කරේ half pearls එක සයිස් වලින් ගත්තා. ඊට පස්සේ මල්ටි කලර් ස්ටෝන්ස් ගත්තා. එතකොට මේක මම ගෝල්ඩ් එකත් එක්ක මික්ස් කරලා වගේ කරේ. ඉතින් මේ විදිහට තමයි මම ඒකේ මේ වගේ pearls ටික අලව ගත්තේ. මම මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරලා තියෙනවා මේ ඩ්‍රෙස් එකේ ෆයිනල් අවුට්පුට් එක. ඔයාලා එකතු වෙලාම ඉන්න ඒක බලන්න. ඉතින් මේ ඩ්‍රෙස් එකට මම ගොඩක්ම යූස් කරේ පින්ක් කලර් එකේ ෂේඩින්ස් වගේ. මොකද මේ මගේ බබා පින්ක් කලර් එකට හරිම ආසයි. ඒ නිසා තමයි මම පින්ක් එකම යූස් කරලා මේ ඩ්‍රෙස් එක කරගත්තේ. ඉතින් මේක කරලා මම පේජ් එකට එකතු කරාට පස්සේ කියන්න බැරි තරම් කස්ටමර්ස්ලාගෙන් හොඳ කමෙන්ට්ස් මට මේ ඩ්‍රෙස් එකට ලැබුණා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මේ තියෙන්නේ මට කරගත්ත ඩ්‍රෙස් එක. ඒකට ඒ තරම් පේන්ට්ස් ගොඩක් මට එකතු කරගන්න වෙලාව මදි වුණා ඇත්තටම. මොකද ඉතින් අර
තමන්ගේ දෙයක් කරනකොට ඇත්තටම ටයිම් එක මතුවෙනවා. ඉතින් ඒකට කමක් නැහැ කියලා හිතුණා මට. මොකද බබාගේ ඩ්‍රෙස් එක හොඳට කරගත්තනේ. ඒ නිසා ඉතින් ඔන්න දැන් අපි මේ වෙඩින් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හස්බන්ඩ් එන්නේ නැහැ. මමයි බබයි තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා බබා ඉතින් ඇත්තටම හරියට එන්ජොයි කරා ඒකට. එයා එහෙම කරදර කරෙත් නැහැ. එයා ගොඩාක් සතුටින් ඉතින් මේ වෙඩින් ෆන්ක්ෂන් එකේ හිටියා. ඉතින් ඔන්න දැන් අපි හොටෙල් එකට ආවා. මේ හොටෙල් එක මාරම ලස්සනයි. ගාලාවට ඉන්න අය නම් මේක අනිවාර්යෙන් දන්නවා. මේක මාරම ලස්සන හොටෙල් එකක්. ඉතින් මං කොහොම හරි යනකොට චුට්ටක් ලේට් වෙලා. මේ ඉන්නේ අපේ ලස්සන බ්‍රයිඩ්. ඉතින් මේ නංගිලා දෙන්න තමයි මේ ඉන්නේ අනිත් නංගි. මේ නංගිලා දෙන්න තමයි මගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මේඩ්ලාට හිටියේ. ඉතින් මගේ හොඳම යාළුවෝ. ඉතින් අපි ගොඩ කාලෙකින් තමයි මෙහෙම මීට් වුණේ ඇත්තටම. මොකද ගොඩාක් දුරවල් වල අපි ඉන්න නිසා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපි වෙඩින් එකට සහභාගී වුණේ. ටිකක් කළා බබාට ඩාන්ස් කරන්න ඕනේ කිව්වා. ඉතින් මම එහෙම ඩාන්ස් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් මේ අංකිත් එක්ක මම මෙයාව ඩාන්සින් ෆ්ලෝර් එකට ආවලා ඉතින් චුට්ටක් හිටියා. මෙයා නම් ආසයි. ඒ වුණාට ටිකක් විතර එයා ලැජ්ජ වෙලා හිටියේ. ඔන්න එහෙම අපි ටික වෙලාවක් ඉඳලා ඉතින් ගොඩාක් පරක් වෙනකන් හිටියේ නැහැ. ඊට පස්සේ අපි එළියට ආවා. මොකද එළිය හරිම ලස්සනයි. අවුව ටිකක් තිබුණාට ඉතින් මේ ලොකේෂන් එක ලස්සන නිසා මට හිතුණා ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක. ඒකත් ලස්සනටම තිබුණා. ඉතින් ඔන්න ඔය විදියට අපි චූටි වීඩියෝස් ටිකකුයි ෆොටෝස් ටිකකුයි අරගෙන එන්න පිටත් වුණා. ඉතින් ඔන්න මේ වෙලාවේ මගේ බබා චූටක් තරහ වෙලා වගේ ඉන්නේ. ඉතින් වීඩියෝස් ටිකක් ගන්න බැරිවට එයත් එක්ක ඒ වැඩේ නම් කරගන්න බැරි වුණා. හැංගෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අමාරුවෙන් වීඩියෝ ෂොට් ටිකක් ගත්තා. ඒ ඩ්‍රෙස් එක ඉතින් බබාට ලස්සනට තිබුණා. මොකද ඔෆ් වයිට් එකනේ. ඒ නිසා ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපි වෙඩින් එකේදී ගත්ත ෆොටෝස් කිහිපයක්. ඉතින් මේ තියෙන්නේ අපේ බබා එක විදියට ඉඳලා ගත්ත ෆොටෝස්. එයා ෆොටෝස් ගන්න ඒ වැඩවලට හරිම කැමතියි. ඉතින් එයා ලස්සනට හිටියා මේ ෆොටෝස් ටික ගනිද්දී. ඇත්තටම ඉතින් මේ ඩ්‍රෙස් එක නිසා මට මගේ පේජ් එකට ගොඩාක් ඕඩර්ස් ආවා. මං හිතන්නේ මම දැන් ඕඩර්ස් 20කට වඩා මං හිතන්නේ කළා මේ ඩ්‍රෙස් එකෙන් යවුවා. ඒ තරමට මේකට හොඳ ප්‍රතිචාර තිබුණා. බබාලෝනත් හරිම ආසයිනේ මේ වගේ කියුට් අයිටම්ස් එහෙම ඇඩ් කරලා තියෙන ඩ්‍රෙසස් වලට අර නෙට් ස්කර්ට් එක දාලා ඒම කරන එකට වඩා මට හිතෙනවා මේක චූටි බබාලා ගොඩක්ම ආස වෙන ඩ්‍රෙස් එකක් වෙයි කියලා. මොකද අර දැන් නෙට් එක ටිකක් අපහසුයි අඳන් ඉන්න. ඒත් මේ ඩ්‍රෙස් එක එහෙම අපහසුවක් නැහැ. මොකද මේ මැටීරියල් එක වුණත් බබාලට හරිම පහසු මැටීරියල් එකකින් තමයි මම කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෙස් එකේ ෆුල් වීඩියෝ එක. මම මේක බබා අපි වෙඩින් එකට ගිහිලා ආවට පස්සේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් බලන්න මම මේක කරලා තියෙන විදිය.
ඇත්තටම මේ ඩ්‍රෙස් එක මාරම ලස්සනට ආවා. මටත් හරිම ආසයි හිතුණා. ඉතින් මේකත් එක්ක ඉතින් මට ආව ඕඩර්ස් එක තමයි මම ගොඩාක් මේ දවස්වල බිසි වෙලා ඉන්නේ. තව ඕඩර්ස් ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒවත් එක්ක තමයි ඇත්තටම මට වීඩියෝස් ගේන්න පරක්කු වෙන්නේ. ඉතින් මං ගෙනංගිල මැසේජ් කරලා අහලා බලනවා ඇයි අක්කේ මේ වීඩියෝස් දාන්නේ නැත්තේ එහෙම කියලා. ඉතින් මම ඇත්තටම එයාලට රිප්ලයි නුත් කරා. ඇත්තටම හරිම සතුටුයි එහෙම මං ගැන හොයන මගේ යාළුවෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න එකට. ඉතින් ඔයාලට මගේ පේජ් එකට එකතු වෙලා බලන්න පුළුවන්. මම පේජ් එකට නම් අලුතෙන් ගොඩක් අයිටම්ස් දාලා තියෙනවා. දැන් මේකෙන් පස්සේ තව මම ඩ්‍රෙසස් ගොඩක් කරගත්තා කිව්වනේ. ඉතින් ඇත්තටම ඒව ගැන මට එහෙම ලොකුවට වීඩියෝස් ගන්න තරම් ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද මේවට ටිකක් වෙලාව යන නිසා මට වීඩියෝ කර ඉන්න තරම් ටයිම් එකක් නැහැ. ඉතින් මේ බැලරිනා නම් හරිම ලස්සනට ආවා. මම හරිම ආසයි බැලරිනා පේන්ට් එකට. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ ඩ්‍රෙස් එක ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් මේ වගේ තව වීඩියෝස් කීපයක් මම ඉස්සරහට අරගෙන එන්නම්. දැන් ළඟදි කරපුවා නම් මම ෂූට් කරේ නැහැ කිව්වනේ. ඉතින් ආයි දැන් ඉස්සරහට ටික මම ෂූට් කරලා ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක ආයෙමත් එකතු වෙන්න ආරාධනා කරනවා. මොකද මම දන්නවා දැන් මම වීඩියෝස් ගෙනාවේ නැති නිසා සමහර වෙලට මාව යාළුවන්ට අමතක වෙලත් ඇති. ඉතින් මම ඉස්සරහට තව වීඩියෝස් ලස්සන ඒවා අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.